හලෝ ගයිස් ඔන්න ඔයාලා මට පර්සන්ලි මෙසේජ් කරලා තිබ්බා මේ දේවල් ගැනත් ඉගෙන ගන්න කැමති ඒත් එක්ස්පීරියන්ස් එකක් නෑ ලොකු දැනුමක් නෑ මෙහෙමයි කියලා හරි ඉස්සල්ලාම බෙගින කෙනෙක් විදිහට ෆ්‍රීලාන්සින් පැත්තට එනවනම් හරිද ෆ්‍රීලාන්සින් කියන ගයිස් මෙමයි මේක පාට් ටයිම් කරන්නත් පුළුවන් හරිද නැත්තං ලෝන් ටයිම් කරන්නත් පුළුවන් හරිද මේක පාට් ටයිම් කියන්නේ ඔයාලා මොකක් හරි රැකියාවක් කරන ගමන් මෙන්න මේ වගේ සරල හරිද සරල එක දෙයක් හරි දෙකක් හරි මේ ඔක්කොම ලේසි හරිද පොඩි බේසික් ඉංග්‍රීසි නොලෙජ් එකක් දැනුමක් තිබුණා නම් මේ සියලුම දේවල් කරගන්න පුළුවන් පැහැදිලිද හරි එතකොට මම මේකේ මේ chat gpt එකෙන් මේ මම අහලා විස්තර ටික මම ඔයාලට දැන් ඉදිරිපත් කරනවා මම කිව්වා කරන්න පුළුවන් එක්ස්පීරියන්ස් එකක් නැති කෙනෙක් උනත් කරන්න පුළුවන් ෆ්‍රීලාන්සින් ජොබ්ස් ටික හරිද හරි data entry හරිද Excel එතකොට Google Sheet Excel Sheet එතකොට වලට දත්ත ඇතුළත් කරන්න copy pasted හරිද guys හරි එතකොට මෙන්න මෙතනින් තියෙනවා Fiverr Upwork කියලා හරිද ඒ කියන්නේ Fiverr Upwork වගේ ෆ්‍රීලාන්සින් සයිට් වල මෙන්න මේ වගේ ඒවට ලොකු ඉල්ලුමක් තියෙනවා හැබැයි දැන් අර විශාල පිරිසක් මේවට එන්ටර් වෙන හින්දා ලොකු තරගකාරීත්වයක් තියෙනවා හරිද හරි ප්‍රශ්නයක් නෑ එතකොට කන්ටෙන්ට් රයිටින් හරිද ඒකෙදි ගයිස් වෙන්නේ බ්ලොගර් Facebook එතකොට මේ දේවල් වලට කන්ටෙන්ට් රයිට් කරන්න කන්ටෙන්ට් රයිටර්ස්ලා හොයනවා හරිද ඔයාලට සිංහල වලින් හොඳට ලියන්න පුළුවන් නම් ඒක ඉංග්‍රීසි වලට කන්වර්ට් කරලා අර බේසික් මේ ඉංග්‍රීසි දැනුමක් තියෙනවා නම් දැන් අර කන්වර්ට් එකකින් කන්වර්ට් වෙනකොට අපි කතා බහ කරන හරි ලියන හරි භාෂාව නෙවෙයිනේ මම දන්න කට්ටිය ෆ්‍රීලාන්සින් කරන කට්ටිය ඉන්නවා ඒ සිස්ටම් එකට තමයි කරන්නේ එයා සිංහලෙන් ලියලා ඉංග්‍රීසි වලට හරවලා තනිකරම chat gpt එකෙන්ම තමයි ජෙනරේට් කරගෙන එයා ඒකට හා සමානව සිංහල කරුණු දාලා තමයි ලියන්නේ හරිද ටිකක් සංකීර්ණයි ඉතින් මේ වගේ දේවල් කරන්න පුළුවන් මේ people per එතකොට 5yk එතකොට ඕන තරම් ෆ්‍රීලාන්සින් සයිට් තියෙනවා මේ වගේ දේවල් කරලා ගොඩ ගියපු කට්ටිය හරිද මේකත් සුපිරිම වැඩක් අර සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් අවශ්‍යයි පැහැදිලිද දැන් ලංකාවේ ලොකෝට කන්ටෙන්ට් රයිටින් නෑ කන්ටෙන්ට් රයිටින් ගැන හොයාගන්න පුළුවන් කන්ටෙන්ට් රයිටින් උත් තියෙනවා ලංකාවේ සිංහලෙන්ම අපිට පොඩ්ඩක් හොයාගන්න ඔය ඔන්ට්‍රප්‍රනර් ක්ලබ් එක පැත්තේ ලංකාවේ ඔය ඇඩ්සෙන්ස් කරගෙන යන කට්ටිය ඉන්නවා මේ ඇඩ්සෙන්ස් ගිණුම් 3-4 කරගෙන තියෙනවා එයාලට මේ ඔයාලට එයාලා හොයනවා ඔයාලා වගේ කට්ටියව දැනුම තියෙන කට්ටියව එයාලගේ බ්ලොග් එක ඉදිරියට කරගෙන යන්න හරිද ඒක ගැනත් මේ පොඩ්ඩක් ඔය Facebook එකේම ඔයලා බලන්න ලංකාවේ පැත්තනොත් දෙයක් කරගන්න පුළුවන් හරිද මේ data entry කියන එකත් එහෙමයි data entry කියන එක මේ පිටරටම නෙවෙයි පිටරට වගේ වෙනවා නම් ගොඩක් හොඳයි දවසට සාමාන්‍යයෙන් ඩොලර් 40ක් 50ක් විතර හොයාගන්නත් පුළුවන් හරිද හරි එතකොට Facebook page group management හරිද මෙන්න මේකත් හරිම සරල වැඩක් guys මම නම් කියන්නේ පුළුවන් තරම් ඉංග්‍රීසි කන්ටෙන්ට් තියෙන හරිද ෆොරින් ක්ලයන්ට් කෙනෙක්ව පුළුවන් නම් හොයාගන්න try කරන්න එක ක්ලයන්ට් කෙනෙක් හම්බුනා නම් ඇති guys ජීවිත කාලෙම කොට දාගන්න පුළුවන් පැහැදිලිද Fiverr වල gig එකක් දාන්න මොනවාද Upwork වල දාන්න people per hour වල දාන්න ඔය වගේ සයිට් ගොඩාක් තියෙනවා මම ඒ සයිට් ගැනත් ඉස්සරහට දැනුවත් කරන්න මොන වගේද දාන්න ඕනි කියලා දැන් මේ වීඩියෝ කරලා පස්සේ Tamanට මොනවද පුළුවන් කියලා අදහසක් එනවනේ දැන් Facebook page එකක් වගේ එකක් දැන් ඉදිරියට අනිවාර්යෙන් මේ Facebook page කියන ඒවා හැම ලංකාවෙත් අනිවාර්යෙන් මේ ඔපචුනිටි එනවා ඒ දන්නවද මොකද CM tool ලැබෙනවනේ එතකොට ඕන එක එයාලා තියාගෙන අනිවාර්යෙන් ඔයාලාගේ ෆ්‍රීලාන්සර් කරන කට්ටියව අනිවාර්යෙන් එයාලා ගනි මේ page එක ඉදිරියටම කරගෙන යන්න පැහැදිලිද ඒ කියන්නේ ඔයාලා වැඩට ගනි Facebook page එකේ post දාන්න comment වලට reply කරන්න message වලට reply කරන්න අර active විදියට තියාගන්න Facebook page එක හරි group එක හරි මොකද CM tool හම්බුනාට පස්සේ එයාලට මාසයකට මුදලක් එනවා ඉතින් ඒකෙන් කොටසක් ඔයාලට දෙන්න එහෙම එනවා දැන්ට නැත්තේ මේ සම් සබ්ජෙක්ට් එකට ගොඩක් මේ ලංකාවේ තාම මේක ෆේමස් නැති නිසා හරිද මේකත් ඔළුවේ තියාගන්න මොන මොනා හරි
ස්කිල් එකක් මෙන්න මේ වගේ සරල ස්කිල් එකක් පෝස්ට් එකක් හදාගන්න ඒවගේ දැවාට අයිඩිය තියෙනවා හොඳ අයිඩිය තියෙනවා ඒවා එලියට දාගන්න බැරි විදිහ තියෙනවනම් මෙන්න මේ වගේ එකක් කරගන්න හරිද ලංකාව ඇතුළ තුනත් රුපියල් 50000ක් විතර earning එකකට මේක යන්න පුළුවන් වෙනවා ඉදිරියට මොකද දැන් මම කලින් පෙන්නවා ක්‍රම 10ක් හරිද ඒක තනිකරම ඒ 10ම බිස්නස් 10ක් එයින් එකක් කොට දාගත්තොත් ඔයාලට මුළු ජීවිත කාලෙම කොට යන්න පුළුවන් ඉතින් ඒකත් බැන්නම් මෙන්න මේ වගේ දෙයකින් ඔයාලට ඒ වගේ දෙයක් කරන ගමන්ම තව කෙනෙක්ගේ කරලා දීලා ඒ කියන්නේ අරකින් ආදායමක් ලැබෙනකම් මොන හරි තමන්ගෙම කියලා Facebook page එකක් හරි YouTube channel එකක් හරි ෆ්‍රීලාන්සින් වැඩක් හරි ස්ථාවරව ගොඩ දාගන්නකම් long term තමන්ට order එකක් ලැබෙනකම් මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන් හරිද හරි එතකොට දැන් මේවා හැම මේ page management එහෙම පොඩ්ඩක් Facebook එකේම ගාලා බලන්න ඕන තරම් ජොබ් තියෙයි ඉදිරියට මොකද CM tool මේනවා ලංකාවට දීලා තියෙන්නේ ඉතින් මේ ඒ හින්දා ඔයාලට ලොකු ඔපචුනිටි එකක් හැදෙනවා අනිවාර්යෙන් ලංකාවේ මොකද රැකියා කරන ගොඩක් බිස්නස් කරන කට්ටිය මේවා දැන් try කරනවා එයාලා එතකොට මේ page ඔයාලට බාර දෙනවා අපි 50-50 ගමු කිව්වොත් වැඩේ බාරගෙන ගාන කතා කරගෙන කරගන්න පුළුවන් මෙන්න මේක ඔළුවේ තියාගන්න මෙන්න මේ post එකක් හදන්න ඒ වගේ දේවල් ගැන පොඩ්ඩක් ටච් එකේ ඉන්න මාකට් එක ලොකු මාකට් එකක් තියෙන දෙයක් තමයි මේක. හරිද? මේ දේවල් කියලා දෙන්නේ නෑ කවුරුත්. මම දැම්ම තියාම කියනවා. හරිද? මේක රැකියාවක් විදිහට කරගන්න පුළුවන් වැඩක්. හරිද? මම දන්න කට්ටිය ඉන්නවා page 4-5 එක්කෙනා රන් කරන්නේ. හරිද? හොඳ ආදායම් ලැබනවා page 50-50 හරි ඒ විදිහට වැඩේ කතා කරගෙන අයිතිකාරයකින් අරගෙන එහෙම කරන කට්ටිය ඉන්නවා. හරි. එතකොට මේ YouTube thumbnail design හරිද? YouTube එක thumbnail එකක් හදන්නේ කොහොමද කියලා ඔයාලට දැනුමක් තියෙනවා නම් Canva වගේ සරල tool එකකින් ඒක කරගන්න පුළුවන් guys මේක ටිකක් කියන්නේ මේක ටිකක් advance කියන්න බෑ සාමාන්‍යයෙන් YouTube thumbnail එකක් හදාගන්න පුළුවන් නම් ඔයාට මොන හරි ඕනම මේ site එකක සෙල් කරන්න පුළුවන් ඉතින් මේවා විතරක් කරලා ගොඩ ගිය මිනිස්සුත් ඉන්නවා හරිද ඔයා හිතන්නකො හොඳ ලොකු පිටරට channel එකක් හම්බුණා කියලා සාමාන්‍ය වීඩියෝ 3ක් විතර වැටෙන එක එතකොට සාමාන්‍යයෙන් ඩොලර් 10ක් 15ක් විතර අනිවාර්යෙන් යාලා thumbnail එකකට වියදම් කරනවා මොකද අපේ රටේ වගේ නෙවෙයි යාලගේ දැන් USA වගේ රටක YouTube channel එක ලෝන් වීඩියෝ කරන channel එක ලොකු ආදායමක් එනවා හරිද මොකද යාලට එතකොට හොඳටම ඇට්‍රැක්ටිව් විදියට thumbnail එක හැදෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට ඒ thumbnail එකට යාලා ලොකු මුදලක් මේව කරගන්නවා දෙනවා. ඒ වගේ වැඩක් සෙට් වුණොත් ඉතින් සාමාන්‍යයෙන් ඩොලර් 50ක් විතර දවසට ඊසි කරගන්න පුළුවන්. ඉතින් අර මෙහෙමයි. අර ඒක ප්‍රායෝගිකව හැමෝටම කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයිනේ. ඉතින් මේ වගේ දෙයක් හරි සරලව කරන්න පුරුදු වෙන්න තමන්ගෙම කියලා YouTube channel එකක් කරන්න පටන් ගත්තට පස්සේ මේ වගේ දෙයකිනුත් වැඩේ කොට දාගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඊළඟ එක තමයි social media posting. හරිද බිස්නස් වලට එහෙම ඔයාලට පුළුවන් ඔය පෝස්ට් හදලා දෙන්න කැප්ෂන් කොපි පේස්ට් කරන්න එතකොට ඉන්ස්ටාග්‍රෑම් ඕනම මේකක ඔයාලට සෝෂල් මීඩියා පෝස්ටිං ඒ කියන්නේ ඔය පෝස්ට් එහෙම හදලා දෙන්න ඒ වගේ බිස්නස් එකක් පටන් ගන්න උන පුළුවන් හරිද බිස්නස් එකක් හරි ඔයාලට ෆ්‍රීලාන්සින් කරන මම නම් කියන්නේ ෆ්‍රීලාන්සින් කරන්න කියලා තව කෙනෙක්ට කරලා දෙනවට වැඩිය තමන්ගෙම කියලා දෙයක්ත් පටන් ගන්න ඒ කරන ගම ෆ්‍රීලාන්සිනුත් පටන් ගන්න මොකද ෆොරින් ක්ලයින් කෙනෙක් වගේ සෙට් වුණොත් ඔයාට ලොකු ඔපචුනිටි එකක් තියෙනවා පැහැදිලිද හරි එතකොට මේ ඔන්ලයින් chat support හරිද දැන් නම් මේවර ගොඩාක් AI එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ හැබැයි ඒ ඔයාට යම් විෂයක් පිළිබඳව ලොකු දැනුමක් තියෙනවා නම් මෙන්න ඔපචුනිටි එක කියන්නේ ඔයාලට ඉංග්‍රීසි දැනුමක් තියෙනවා ඔයාට මොනවා හරි විෂයක් ගැන කියලා හිතන්නකෝ මොනවා හරි මොනාට ඔයාට නිකන් තියෙනවා කියලා හිතන්නකෝ ආගමක් ගැන මොකක් හරි හොඳ මේ ගැඹුරු දැනුමක් හරිද මම මේ ආගමක් කියලා කිව්වේ වෙන දෙයක් ගැන කිව්වොත් ඔයාලට සාමාන්‍යයෙන් තේරෙන්නේ නැහැ කෝඩින් වගේ දෙයක් ගැන කිව්වොත් ඒක හැමෝටම සරලව තේරෙන්නේ නැහැ නේ මං කිය ආගමක් ගැන වගේ මේ තියෙන දැනුමක් වගේ තියෙනවා නම් ඒක අර දැන් අර පිටරට පේජ් එකක් කියලා හිතන්නකො සමහර පේජ් තියෙනවා ඒ වගේ ලොකුවට ෆන්ඩ් රේසින් කරනවා හරිද ඉතින් ඒ වගේ මේ ඒ වගේ ඇත්තටම ඉතින් අර ෆන්ඩ් එකකින් මොනවද වෙන්නේ කියන කාරණාව නෙවෙයි ඉතින් ඔයාලට අර දැන් අර ජේසස් ක්‍රිස්ටස්
කියලා තියෙනවා ඒක ඒ වගේ දෙයක් වාල්ට කරගන්න පේජ් එකකට ඔපචුන්ටියක් අවොත් වලට පුළුවන් මෙන්න මේ දැනුමත් එක්ක ලොකු දෙයක් කරගන්න හරිද ඒ ගැන වාට හොඳ ඉංග්‍රිස් දැනමුකුත් තියෙනවා ඒ එවන රිප්ලයිවල්ට ඔයාට රිප්ලයි එකක් දෙන්න පුළුවන්නම් හරි විදිහට අන්නේ වගේ සරල දේවල් තියෙන ඉතින් අර මේ වාටිති මෝට මැකෑනික් දැනුමත් තියෙනවා නං නැත්තං වාට ඕනම විෂයක දැනුමත් තියෙනවන ඉතින් අර මේ අස්ටම සේවිස් වගේ දැන්ව එයා ටෙල් එක කියයි ඩයිලොග් කියයි යාට කතා කරට කස්ටම සවිස් තියෙන්නේ අන්නේ වගේ වාට අන්නේ වගේ ඔපචුන්ටිත් තියෙනවායි ගොඩක් පොරින් තියෙන්නේ ලංකාවෙත් තියෙනවා ඇබැයි ලංකාව ඉතින් මේ ඉල්ලන්න ඇත්තේ මේ නාසයක මේ සටිෆිකෙට් එකක් විතර ඒ වගේ දේවල්ලොලට වුණත් හරි එතකොට පොඩක් ලිස්ටික් ඔන්ලයින් ශොප්පල මේ ඔයිතින් ටිකක් ඇඩ්වාන්ස් ඔය මේ Amazon Shopify ඒ වගේ කරන කට්ටියගේ ඔල්ට මේ ප්‍රොඩක්වයි ලිස්ටින් කරන්න තියෙන එකයි ඒක ටිකක් කියන්නේ කර විෂාන්නු බද්ධව දෙයක් ඒගැන ඒක එකනේ ඒ සබ්ජෙට් එක ගැන දැනගෙන ඉන්න ඕනි ඔයාට ඒදේ කරනවාන හරිද මේකට ඉතින් මහා ලොකු දෙයක් නෙවෙයි හැබැයි සරලයි සරල වුණාට මේ කරවාට ටච්චිච්ච නැති දෙයක් හින්ද මේ ටිකක් මේ අමාරු ඉති කොපි පේස් ටයිපින් ඒ වගේ තමා තියෙන් ඉදි අර ප්‍රොඩක්් ඉතින් අර එන ප්‍රොඩක්් එක එයාලගේ මේ යාලා බනාද දාන්න කියන්නේ ඒ වලට ලිස්ටිං කරන්න තමා තියෙනෙ හරි ඒයි බොයිස් හෝව නෝයිස් රෙකෝඩි හරි එතකොට හරි එතකොට මේකින් වාට කරන්න පුළුවන් සමහර කට්ටිය ඉල්ලලා තියෙනවා ගිග් දාලා ෆයිවවල අප ඔය නම් මන ෆ්‍රීලාන්සින් සයිට්ටල වොයිස් ඕව හරිද ඒයි වොයිසෝව හරිද දැන්ට ඒයි වොයිසෝව ජෙනරේට් කරගන්න පුළුවන් සයිට් තියෙනවා හරිද Google එක ගැහුවත් ඕන තරන් එෙනවා ෆ්‍රී සයිට් හරිද නැත්තන් ටෙම්ප් මේල් හදාගෙන වාට ඕන තරන් ඔය දෙන ක්‍රඩිට් ප්‍රමාණයෙන් ගේමක් ගහගන්න පුළුවන් හරිද එයාල එවන ස්ක්‍රිප් එක ඒ ස්ක්‍රිප් එක හරියට කඩලා මෙන්න මේ විදිහට ඒවලින් බොයිසෝව කරලවාට යවන්න පුළුවන්න ලොකු ආදායමක් ගණඩ පුළුවන් වඩක් මේක හොඳට රීච්චක තියෙනවා සමහර පලට්ෆෝර්ම්මල මන් දැකල තියෙනවා සමහර පලට්ෆෝර්ම්මල කිවේ මේ ෆයිබ අපවලටත් වැඩිය අලුතෙන් නෙවෙයි අර වැඩිය අර හොයන් නැති සයිත් තියෙනවා මං ඒව ගැන තිදිට කරන්න ලොකු ඔප්චුන්ටියක් තියෙන මෙන්න මේක අද කාලේ මොකද මිනිස්සු ලේසියටම් බැට්ටික් කරගන්න බලන නිසා හරි මේක ගැනත් පොඩි අයිඩිය එකක් ගන්න තමන්ට මේ දේනදේ මෙහෙම කොපි කරගෙන ගිහිල් හරි මේක හරි බලාගෙන ටයිප් කරල හරි බලන්න ගයි සවල්ට මේක මොකක්ද මේ කිව්වේ ඒක කරගන්න පුළුවන්ද කියලා හරිද හරි එතකොට සිම්පල් වීඩියෝ එඩිටින්නයක් කරගන්න පුළුවන්න තමන්ගේම දෙයක් පටන් ගන්න පුළුවන් නැත්තම් වාට තවකාගේ හරි රීල් සරි ෂෝට් හරි ඔයාට ලෝන් හරි වීඩිය එකක් එඩිට් කරගන්න පුළන්නම් සාමානය කැප්ටප් එකකින් එතකට මොබයිල් එකින් කරගන්න පුළුවන්න ඒත් හොද්ද ආදායමක් ලබන්න පුළුවන් මේක ඉහල ආදායම් ලබනවා මේ සබ්ජෙට් එක ඉන්න නම් විශාල පිරිසම්මං අඳුරනවා මම සමහර දේවල් මේ කට්ටියකින් දැනගන්නවා දැ මේක සබ්ජෙට් එකක් මේ විෂයක් වීඩියෝ ඩිටිං කියන්නේ සිම්පල් වීඩියෝ එඩිටිං කියන එක හරි ටික්ටොක් එම කරන කට්ටියටුනම් මේ වගේ දේවල් කරන්න පුළුවන් හරිද ලංකායි බිස්නස එකක් වගේ ඔපචුන්ටි තියෙනවා හරිද මිනිසු දන්නේ හරිද මේ ඔපචුන්ටි හරිද මේ වාහිතන්න හොඳ වීඩියෝ එඩිටින් කරන්නවට හොඳට යන බිස්නස එකක් ගමේ තියෙන බිස්නසයක් කෙල හිතන්නක මොනහරි මොනහරි ඔය කාගුඩු පැකට් කල එක්කුන්න බිස්නසයක් කලේ තන්නක ඔයාට බාර දෙනවා සෝෂල් මීඩිය එක ඔයා පොඩ්ඩක් මේ ඉසලම පේජයක් එම හදාගෙන ඔයාගේ ප්‍රොෆයිල් එකෙන් හරි ඔයා පොඩ්ඩක් පෙන්න්නද ගම කට්ටියට ඉට පස්සේ වා හොයන්ගෙනවා මේ අපත් තියෙන මෙම ඔයා ඊට පස්සේ කියන්න මට එක කරලා දෙන්න පුළුවන් මේ මට මේ වගේ මුදලත් දෙන්න මුලදී පොඩි ගානක් එක කතා කරගන්න වැඩි කරගෙන යන්න මේ පස්සේ ඔයා කියන මුදලට යාල කැමතිනන මොක දෙයාලට ආදායම්මෙනවානේ ඔයාට තියෙන සෝෂල් මීඩිය වලට යාලගේ ප්‍රොඩක්් එකගේ සම් මේ සරල වීඩියෝ එඩිට් එකක් කරලා ගේමක් ගහල දෙන්න තමා තියෙන්නේ හරිද එක දවසින් දෙකෙන් බැයිතින් වැඩේ කරන්න යනකොට නැත්තන් තමන්ගේම ව්‍යාපාරයකටුනම් මෙන්න මේ වගේ සරල වීඩියෝ ඩිට්ටයක් කරගන්න පුළුවන්න ලොකු දෙයක් කරගන්න පුළුවන් හරි
මේ ෆ්‍රීලාන්සින් සයිට් වල එහෙම කරනවා නම් මෙන්න මේවා ඉතින් හරි සරල දේවල්. හරිද? මෙහෙම මේ CapCut එහෙම නෙවෙයි. දැන් Adobe Premiere Pro එතකොට ලොකු software දාගෙන ලංකාවේ කරන කට්ටිය ඉන්නවා. එයාලා ඉතින් මේ ලොකුවට earn කරනවා. මම කියන්නේ සරලවම මේ කරන්න පුළුවන් දේවල් 10ක් තමයි මං ඇහුවේ. හරි. එතකොට virtual assistant beginner level. හරිද? email reply, එතකොට file organize, data entry. හරිද? මේක අර බේසික්ම කරන්න පුළුවන් දේවල් ටිකක් තමයි මෙතන තියෙන්නේ. මේක අර බේසික් කම්පියුටර් ස්කිල් එකක් තියෙනවා නම් මෙන්න මේවට රිප්ලයි කරන්න තියෙන්නේ මේ වගේ දේවල් නම් ටිකක් අර මේ ලංකාව ඇතුලේ හොයාගන්න බෑ. මම අර කලින් කිව්වා වගේ ෆොරින් වගේ කම්පැනි එකකට වගේ ඔයාලට මේ වගේ එකකට ජොයින් වුණා නම් ඊමේල් වලට රිප්ලයි කරන්න අන්න ඒ වගේ ජොබ් එකක් ඉතින් හරි හොඳයි ඉතින්. එයාලා දෙනවා ඊමේල් ටික මෙන්න මේ වගේ දෙයක් අහලා තිබ්බොත් මේ ඊමේල් එක තමයි ඔයා යවන්න ඕනි කියලා. දැන් නම් ගොඩාක් AI වලින් වෙනවා. හැබැයි AI වලින්ම නොවන කම්පැනිස් ගොඩාක් මේ රටේ තියෙනවා. පැහැදිලිද? මේ රටේ නෙවෙයි මේ ලෝකෙම තියෙනවා. ඒ කියන්නේ තාම මිනිස්සු අර කැමති නෑ අර AI වලින්ම දෙයක් වෙනවට. හරිද? දැන් ඊමේල් කියන දේවල් ඔය මේ අපි හිතන කරාට ඊමේල් එහෙම තාම ඊමේල් වලින් තමයි අර වැදගත් දෙයක් වෙන්නේ. හරියට නිකන් මේ අපිට අර මේ ලයිට් බිල් කොහොමවත් අර තැපැලෙන්නේ එන්නේ හරියටම කපන දවස අන්න ඒ වගේ තමයි. ලයිට් බිල වගේ තමයි ඉතින් අර වැදගත්ම දේවල් අදටත් මේ ෆෝන් එකට නෙවෙයි වන්නේ ඊමේල් එක වගේ තමා යාර පරණම දෙයින් තමා වෙන්නේ. හරි ගයිස්, ඔය මම කියපු ටික පොඩ්ඩක් බලන්න. තමන්ට දෙයක් කරගන්න පුළුවන්. හරිද? හොඳ වැඩක් කරගන්න පුළුවන් 2026 වෙද්දී. මේ තියෙනවා මෙතන සයිට් 4 කොහෙද වැඩ හොයාගන්න කියලා. මේ තියෙන්නේ 5 Upwork, Freelancer, People per Hour. හරිද? මේ කෝස් එකක් කරලවත් ඔයාලට මේ දේවල් සරලවම කරන්න පුළුවන් දේවල් මිනිස්සු කියලා දෙන්නේ නැහැ. මේ දේවල් සරලයි. තවත් අවශ්‍ය නම් මම මේවා කරන හැටිත් කියලා දෙන්නම් හරියටම. Canva, එතකොට මොනවද CapCut එහෙම ටිකක් කියලා දුන්නා නම් මොනවා හරි කරලා 2026 හොඳ මැච් එකකට යන්න පුළුවන්. හරිද? සරලවම මෙන්න මේ ටිකේ මේ තමයි ලෝකේ දැනට තියෙන ප්‍රධානම කියන්නේ ලොකුම ෆ්‍රීලාන්සින් වැඩ කරන බේස් එකක් ඉන්නේ මෙන්න මේ හතරේ තමා. මීට අමතරව දැන්ට අද කාලේ විශාල ප්‍රමාණයක් තියෙන ෆ්‍රීලාන්සින් සයිට්. හරිද? සමහර රටවල් වලට විතරමයි තියෙන්නේ. හරිද? අන්න ඒ වගේ එකකට බැහැ ගන්න පුළුවන් නම් හරිද? හොඳට හම්බ කරන්න පුළුවන් හිතාගන්න බැරි මුදල්. හරිද? මම ඒ ගැන ඉදිරියට වීඩියෝ එකක් ගේන්නම් ගයිස්. එහෙම කරනවා මේ මගේ දැන්න මිත්‍රයෙක් ඉන්නවා. එයා මට කිව්වා මේ ඒ රටේ එයා කරන්නේ මේ ඉංග්ලිෂ් බැයිලු. හරිද? ඒ ඉංග්ලිෂ් වලට එයාලට මේ හරවලා දෙන්නලු තියෙන්නේ අර ඒවල ටික. හරිද? කියන්නේ මෝඩ රටක් නෙවෙයි, හොඳ රටක්. මේ සමහර දේවල් තියෙනවානේ මේ වචනාර්ථයෙන්ම ඒක ගැලපෙන්නේ නැති දේවල්. හරිද? අන්න ඒ වගේ දෙයක් තමයි මේ. හැබැයි යාට ඒ භාෂාවත් ටිකක් පුළුවන්. හරිද? ඉතින් මේ අපි විතරන්නේ අපි සාමාන්‍ය අපේ රට මේ දුප්පත් වුණාට අපිට මේ සමහර වචනවල මැද්දේ ගොඩක්ම තියෙන්නේ වචන 10ක් කතා කරොත් ඉංග්‍රීසි වචනනේ. හරිද? අන්න ඒ නිසාම අපිට පුරුදු වෙලා නැත්තම් මේ අපිට වැඩිය අපි හිතනවට වැඩිය හොඳ දියුණු රටවල් තියෙනවා අදටත් ඉංග්‍රීසි බැරි. හරිද? ඉතින් ඒ වගේ රටක් කන්ට්‍රි වයිස් ටාගට් කරලා ගේමක් ගහගන්න පුළුවන් නම් ලොකු මැච් එකකට යන්න පුළුවන් ගයිස්. අපි ඒ දේවල් ගැන කතා කරමු. මම ඩේටා එකතු කරගෙන ඔයාලට දෙන්නම්. දන්න කිහිපයක් තමයි මම අර ඉදිරිපත් කරේ. හරි. එහෙනම් නෙක්ස්ට් වීඩියෝ එකෙන් හම්බෙමු ගයිස්. මෙන්න මේ ටික හොඳට බලන්න. මේ වගේ දෙයක් කරගන්න පුළුවන්. අනිවාර්යෙන් පොඩි දේවල් මේවා 2026 මේක පැය දෙකක් දවසට කරන්න තියාගන්න. අනිවාර්යෙන් earning එකට යන්න පුළුවන්. හැමදාම නැති වුණා මාසයේ අවසානටම අඩුම හොඳ මුදලකට යන්න පුළුවන්. හරිද? එතකොට ඔයාගේ තියෙන දැනුමත් පොලිෂ් වෙනවා. එතකොට ඔයාලට සියලුම දේවල් ඒක ඔලුවට එනවා. මෙන්න මේ විදිහට ඉංග්‍රීසි වලින් ඔයාලට මේ ChatGPT එකෙන් හැමදේම කරගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් මම ඉදිරියට ගෙනල්ලා දෙන්නම් guys. ඇත්තටම මට අවශ්‍ය වෙන්නේ ඔයාලට කොහොම හරි දෙයක් කරන්න
කොහොමාරි මොන මාර්ගෙන් හරිවාලා අද මාර්ගයක් හදාගන්න දකින්න ඉතින් ඒ ගැනත් මං වීඩිය එකක් ගන්නම් කොහොමරි අපි ගොඩ යමු රටක් විදිහට ජාතියක් විදිහට නේද අපි හැමෝම ගොඩ යමු ඉතින් ඒකට තම මගේ එකම් බලාපොරොත්තු ඉතින් අපි පොකොට් ඔප්ෂන් කරනවා දැන්තම අපි කෝස් එක වගේම ස්ටඩජි දීල තියෙනවා ගයි සේවාට ජොයින්න්න පුළුවන් අප පබ්ලික් ටෙලිගම් චනලකට ජොයින්නල ඉන්න ඒකමන් ඩේලි අප්ටේට් කරන වීඩියෝ ටික ඔක්කෝම මං ඒකට ෂයා කරනවා පැදිරිද සියලුම අප්ඩේට් කරන වීඩියෝ ටික මං ඒකට ෂයා කරනවා ඉතින් ඒකට ජොයින්ඩලා ඉන්න ට්‍රේඩිං කරා හෝන කර වලට බලාගන්න පුළුවන් අපි ෂයා කරන සියලම කටෙට් ඒකට තමයි එන්නේ හරි එනම් ඔය කාරණාටික තමා තියන්න දෙන ගයි සයිනම් අලුත් වීඩියෝකින් හම්බෙමු අලුත් වැඩකින් මේ සම්බන්ධයෙන් තව දැනගන්න දෙයක් තියෙනන කමෙන්ට් එකක් දාන්න පුළුවන් කට්ටියට මම ඒක සරලවම පැහැදිලි කරන්න හරි ගයි සේන හැමෝමෝදකින්ද see you